12. ඉතින් එදාපාර ඡන්දෙට වැඩ කරනවා ඉතින් සපෝට් එකක් දෙන්න ඕනේ ඒකෙන් මරු. කොල්ලෝ ටික උදව් කරගන්න බෑනේ. හරිනේ? හරි. හරි මාත් වැඩි ගන්න ඕනේ. නේ අර බඩු ටිකෙන් එස්කොල්ට් එක. උන්ට වැඩක් මම දන්නවානේ ඒකයි මොකද මම කතා කරේ ඉතින් දන්නවානේ වැඩක් තේරුමක් නැහැනේ අපේ උන් එක දෙයක් කරලා කරන්න බාර දීලා දිනවා ආ කරන්න මාත් බලයන් අරේන මේ ඔය දේ කරලා වැඩි ලාස්ට් එක වෙන්න හොඳින් යන්න මොකද කියන්නේ ඔබට දැන් දෙපාරක් දුන්නා chance එක ආයෙ පාරක් දෙන්න තියන්න එපා වෙතන. ආයෙ කියන දේ හරියට මොකද කියන්නේ කියහම දැන් ඔබ. මාත් එහෙම කරන්න එපා මාත්‍යා. දැන් මොකද්ද උඹට ගන්න ඕනේ? එහෙම කරන්න එපා. මාත්‍යාට වුණ සපෝට් එකක් දෙනවා. අපි මේ පාර මාත්‍යාව දිනවන්න අපි උපරිම බොක්කෙම වැඩේ කරනවා මාත්‍යා. අපි බොක්කෙම වැඩේ කරනවා. අනිවාර්යෙන් දින්නොත් අපිට අපි ගැන බලා ගන්න මාත්‍යා. මොකද කියන්නේ උඹට? අමුද? හරියනම් ඔබ කොල්ල එක ගිහලා වැඩේ කරා. හැබැයි ආයෙ උඹට දෙන්න chance දෙකක් දීලා තියෙන්නේ. දන්නවනේ. දන්නවනේ කොර ගහන්නවද? මේ කලින් ගහපුවා තමයි ඉතින්. හැබැයි ඉතින් අන්න ගියත් මාත්‍යාට තමයි වැඩ කරන්නේ. දැන් එනවා වැඩේ කරා. හරි මාත්‍යා. වැඩේ කරා. යමු. අපි මල්ලි දෙන්න මල්ලි මට. මම ගන්න අපේ ලොක්ක වැඩ යමු. තමයි යමු. පාර දෙමු අයියා දෙමු. දෙමු එකෙන් නැති වෙන්න. වැඩේ අපේ ලොක්කා. අපි අනිවාර්යෙන් ගේන්න ඕනේ. මම බුදි කාපේ උඹලා බුදි කාපේ දින්න ගන්න අපි දින්න වගේ තමයි. අනිවාර්යෙන් ලොක්කා දින්න කියන්නේ. ඔව්. මට ගහපු ගැහෙලි මන් තරහ නෑනේ. ඔව්. ලොක්කා දිනපු දාට. අපි ඔක්කොම ගොඩ. අපි ඔක්කොම ලස්සනට වැඩේ කරලා දීලා. ඔක්කොම කොහොමද ගොඩ දාන්න ඕනේ. ඔව් ඔක්කොම ගොඩ දාමු කොහොමද? අනිවාර්යෙන්. අනිවාර්යෙන් මෙහෙමයි කොහොමද තියාගන්නේ හරිද? ඉතින් ලස්සන කරලා ලොක්කට බඩු ටික සෙට් කරන්න ඕනේ හරිද? ඔව් ඔව්. අනිත් කරලා. ඔයාලා ගාන්න වැඩේ නෑ ඔව්. ගාන්න වැඩේ සෙට් කරලා. හරිද? බඩු තියෙනවා ඇති වෙන්න. වාදිකෙන් ගානින් බන් දාපන් මේක දාපන්. බයි ජනාවට දාන්න. එපා කට වහන් හිටපන් බං. වටලන් දැමෙනවා දිනකම් විතරයි බං. ඔය එපා මේවා අපි බොන්නේ නෑනේ බං. හරිද? මේ වැඩ කරන කට්ටිය දාන්න. ලොකු වැඩක් වගේ නේද? මාමේ. එයි. අපි පොඩි වැඩක්. එහෙමද? ඔව්. ඔබ දාපන් ඔබ දාපන්. මොනවද කරන්නේ ඔය? මේ වටලන් දැමෙතුමාගේ වැඩක් පොඩි. හරි උඹ බලයන් හරි මචං හරි. යොක්. හරිද? එපා මේක දාපන් බං. නාලේ වල මෙයා කරපන්. උඩ බඩු තියෙන්නේ මෙව්ව. අපි බොන්නේ නෑනේ බං. ඌවනේ අනේ. උන්නක දාපන් බං. නාලේ වල අපි මේ වැඩේ කරලා යන් අපි වටලන් දැමෙතුමා දිනනකම් විතරයි මේක කරන්නේ. ඊට පස්සේ ඉතින් අපිට හොඳ බඩු හම්බෙනවා. ඕක දාන්න ඕක දාපන්. උන්නක දාපන්. බල්දියට ගන්න. එල්ලන්නේ. ආර ගෑවිලා කියනවා. මේ අතින් දැන්
ධම්ම පටලන්න නෙවෙයි. මහාචාර්ය සාන්ත පටලන්න. සතුට ගන්න. අර උඩ වෙන සීන් එක. ඉතින් පාට වෙලා දෙන්නේ. මොකද ඇත්තේ? නෑනේ. බලයෙන් ඕල්ට ගෑවෙන්න එපා. සුද අපේ ඉතිහාසෙත් නෑ. ඒ දාතර වැඩසටහනත් එක දන්නානේ. ඈ මොන කාණ්ඩදී පෝස්ටර් ටික ඔක්කොම ගහලා ඉවරද මේ වෙනකොට? ටිකක් ගෙවපන්. ටිකක්. මොකද දැන් දෙපාරක් ඔබ කෑවා. මේ පාරක් ඔබ හරියට කරේ නැත්නම් ඔබගේ අනික් කකුලක් කඩා ගන්න වෙනවා ඔබට. හරි මං සුඩි ගහන්න. ආයෙ ඔබට කියන්නේ අපේ වතකනේ කකුල පාර දුන්නේ පාර දුන්න පාර මතකද? වැඩේ හොතට කරපන්. අන කරන්න එපා. දන්නවනේ. අනිවාර්යෙන් කරලා තියන්න ඇති. කරලා තියන්න කියන්නම් කිව්වා. කතන්දර අපිට වැඩක් නැහැ. අපිට වැඩේ වෙන්නයි ඕන. එච්චරයි. එලගිරියා. බරි. හරි එලගිරි. වේ. වැඩේ කරපන්. ලස්සනට වැඩේ වෙන්න ඕන. අනිවාර්යෙන්. ආයි නම් කකුලට ගහන්න එපා. අර ජොහානි ඇවිල්ලා ඉන්නවා. එකන් ඉන්නද? ආයි මම එන්නේ. එන්න. කට්. මැනික? නේ. ඉතින් කොහොමද? ගෙදර ගිහින් උපත ඔයා මාළලා කියන්නේ. ඒ ගාම ලොකේෂන් බාර ගන්න සෙට් වුණා. වන්න පොඩි කතාවක් චුට්ටක් ගමු. මම නම් එච්චර කොහොමද නැහැ. අපිට දැන් ලොකේෂන් බාර ගන්නත් තියෙන එකේ පොඩි ෂොට් එකක් දාන්න. හායි. Enak? Cheers. මේ අකාගේ අපිට පෝස්ටර් ගහන්නත් උනානේ බා. නෑ. කවුද මල්ලි මේ? වප්ලන්දියාවයි. ආණ්ඩුව හෙට ඇවුලක් වාගෙන ගල් මුසල මුණක් තියෙන්නේ. මම අපි ලොක්කනේ බා මේ ඉන්නේ. අද මේ ලොක්කනේ බා ඉන්නේ. කෙලින් ගාව. මේ මොස්සේ ගාව කෙලින්. දෙකේ ගාව කෙලින්. බලා වැඩක් පාරතු බා කුත්. නේනෝනේ අරෝල. කෙලින් ගහගන්න බැරියක් කුනේ බම්මෝ. ආ ගාවන්න කෙලින්. ලොක්කා ලස්සන ඉන්නව නේද? ෂෝකේ ඉන්න ලොක්කා ලස්සනයි. ඔය දයා ගාමවල. මේ අර තුන්නා බඩේ වල හරියට. ගාව කෙලින් ගාව. ගානදී මම කියලා දෙන්න ඕනද? ආ ඔබ අස්තේ නැද්ද අර ගැදයි කියලා බේන්න නැද්ද? දාපන් යකෝ කෙලින්. බා මම කියන්නේ කරා පඬිතයා. කණුවේ ගහපන්. මේ කන්නේ. ඔව්. ඕ පොඩ්ඩක් ඉඳපන් පුරුවා. ගාපන්. වැඩේ කරපන් හරියට. බාල පාපයි. අපිට සත වැඩි. අපේ උඹ ඉස්සලා තාප්පේ ගාන්න ඉගෙන ගන්න පාප්පේ. ලොක්කගේ ලස්සන නේද? ඊක් වගේ නේ අම්මෝ අපි ලොක්කා ආව කියන්නේ උඩ කොට තමයි. පාප්පේ ගහන්න ගන්න උඩ පෝස්ටරේ ගෙලින් අලව ගන්න ගන්න. හරි මන් වැඩේ කරා. ලොක්කා අපිට අපි ලොක්කාද. වැඩේ කරා. ඉතින් මොන බල ලොක්කගේ. කෙලින් ගාපන් කෙලින් ගාපන් ඔය කෙලින් බලපන් ඔය බලපන්. කෙලින් ගාපන්. උඹලගේ ඇස්සට එන ගහලා දැකෝ. ගෙලින් පෝස්ටරයක් අලව ගන්න බැරි. යකුවා. හැමදේම මට ඇද වෙනවනේ බං ඔහොම ගියාම.
කොහොමද මේ ඉන්නේ කෙම්මේ ඇතේ කම ලොකේෂන් එකේ තියෙන ලස්සනයි යා. ඒක අපේනේ තියෙන්නේ. මාර ලවලි බෝට් එක. ඇත්තටම අසන. अन्य ताते मेर पलाट पालक नगरने कारणवादने महाचार्य शांत वटलांग महता ඔබ අමතන ජනරගයට සහභාගී වෙනුවෙන් ඉතා කාර්මික ඉල්ලා සිටිමි. එදින පාසල් පොත් ලබා දීම, ක්‍රීඩා භාණ්ඩ ලබා දීම, සමෘද්ධි ලාභින් නම් කිරීම ඇතුළු සේවා උපකරණ ලබා දීමද සිදු කරන ලද සිටී. වරලන් දැමතුමා අර මනගෙදර යන්න දෙන අපිට කාට අර යෝහානි කියලා කියන්න මෙතන තියලා තියෙන්නේ අර ඔයාගේ සුදු කිට් එක එක බාන්න ගේන්නවා වරලන් දැමතේ මේ අර දුක dia main laser mami kanala ඔය දින අපරවඩම දෙන්නම ඕන හොරෙක්ට ඕන මිනිවරුන්ට සුදු වෙන දාන ඇමති කෙනෙක් ඉන්න පුළුවන් අපි යන්නේ
පුතා බඩ නතන්. ඔල්ලෝටික වැඩේ කරලා නේ හරියට. අමුතුමා බාහිර දීපු විදිහට අමුතුමා කියපු විදිහට අපි වැඩේ කරා. සුපිරි වෝට් එකක් බැස්සුවා. ගේම ගහනවා අමුතුමා දින්නවා. එච්චරයි. අනිවාර්යෙන් අපි මේක කරන්න ඕනේ. අනිවාර්යෙන් අමුතුමා. යම් පුතා. අමුතුමා. කොහොමද වැඩේ? නියමයි. හොඳට වැඩේ කරලා තියෙනවා ඔල්ලෝටි. සුබ සන්ධ්‍යාව 2025 පළාත් පාලන මැතිවරණයට මාංචුව ලකුණෙන් තරඟ වදින අපේ ශාන්ත වටලන්ද මහතා මේ අවස්ථාවේ අප හමුවට පැමිණේ. ඉතින් ඔයගොල්ලෝ මේ මං එනකම් ගොඩක් කාලයක් බලාගෙන ඉඳි සමාවෙන්න ඕනේ. අපේ ප්‍රදේශවාසී සියලු ගම්වාසීන්ගෙන් අවසර ඔබ තමුන් වහන්සේලා ඉතින් මේ මං එනකම් පොඩක් වෙලා බලන් ඉඳි. ඉතින් ගොඩක් කාර්යබහුල වෙමින් මේ දවස්වල ඉතින් පොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙහෙම ඉතින් මම මෙදාපාර මේ පළාත් පාලන මැතිවරණේ මේ තරඟ වදින්නේ මගේ කිසිම ඕනකමක් හින්දා නෙමෙයි. අපේ ගම්වාසීන්ට තියෙන ප්‍රශ්න තියෙනවා මම දන්නවා. ඒ දේවල් ඔක්කොම සාධාරණය කරන්න ඕනේ. එකක්වත් මේ ගමට කවදාකවත් අපේ ප්‍රධාන අරමුණක් තියෙන්නේ අපේ ජාතිය වර්ධනය කරන්න ඕනේ අපි. ඒ කිසිම එක්කෙනෙක් අපේ වර්ධනය කිරීමට මේ ගමට කිසිම දෙයක් කරලා නැහැ. මම ඉස්සෙල්ලාම ආපු ගමන් මේ ගමට නැති මාතෘ සායනයක් ඉදි කරන්න සූදානම් කරලා තියෙන්නේ. ඒකම අපි යනවා සෑහෙන දුරක් ත්‍රිවිල්ලයකට රුපියල් 800ක් දෙන්න ඕනේ. ඒ මාතෘ සායනයට. අපි හැම ඉදි තියන්නේ. ඕගොල්ලන්ට මේ ගමේ අපි ඒක ලයින් මහදලා ඔයගොල්ලෝ පයින් යනදුරින් අපි වැඩේ කරලා දෙන්න සූදානම් කරලා තියෙන්නේ. අපි මාතෘ සායනයක් ඉදි කරනවා. ඒකම අපේ ගමේ තියෙන ක්‍රීඩාපිරිය සංවර්ධනය කරන සියලුම දේවල් අපි ප්ලාස්ටික් කරලා තියෙන්නේ. අපි ගමේ කොල්ලන්ට ශක්තිය වඩන කාය වර්ධන මධ්‍යස්ථානයක් හදලා දෙන්න අපි සියලුම දේවල් ප්ලාස්ටික් කරලා තියෙන්නේ. ඒකම පෞද්ගලික ආණ්ඩුව වලින් සමෘද්ධි කපමු ඔක්කොන්ගේම සමුන්න ඔක්කොම මම දැන් ප්ලාස්ටික් කරනවා. මම මේ ගමන උපකාරයක් කරන්න මෙයාරිලා ඉන්නේ. වෙන කිසිම දෙයකට නෙමෙයි. ඕගොල්ලෝ අපි දේවල් ඔක්කොම අපි ප්ලාස්ටික් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම කියන්නේ පොඩි දෙයයි. මම කිසිම මුදල් ආරමු කිසිම දෙයකින් මට කිසිම වැඩක් නැහැ. මම හොඳම සල්ලි දින මිනිස්සෙක්. මම මේ ගමට සේවයක් කරන්න තමයි මම ඇවිල්ලා තියෙන්නේ. මම කියන්නේ ඕගොල්ලෝ මාංචුව ලකුණට ඉස්සරහ කතරයක් ගහලා දෙකේ ඉලක්කම කපලා මහාචාර්ය සාන්ත වටලන්දව දැක්කානේ කරන්නයි කියලා කියන්නේ. ඕගොල්ලෝ Hello. Oh, කොහරි? ඔඩියයි මාතේ ඉන්නවා. ඔව් නේ. අනුතුමා DH මාතේ කෝල් එකක් තියෙන පොඩ්ඩක් බලන්න. මොකද කියන්නේ? Hello. ඔඩියයි මාතේ. මොකක්? ඒයි. එහෙමද? ඔක්කොම ඉවරයි. මොකක්ද අනුතුමා ප්‍රශ්නේ? මම ඇරෙක්ස් කන්නේ මම. DID CID මොනවාද? ඇයි මොනවාද ඒ චෝදන? සොරකම් කිරීම, මිනිමැරීම, එතනොල් ළඟ දබා ගැනීම, කලාකාරී ලෙස හැසිරීම. මම මේ අකුණ කිව්වනේ. ඉන්න. මොකක්ද මේක? මොකද මේක? එපා Betul, jadi. මාතේ CID එකෙන් පුතුමා හිරි නියුගක් කියලා තියෙන පුතුමා අතන කරගෙන ගිහලා අපිට. කොට එන්නම කෝල් එකක් ගන්න කොට. මාතේ ඔය කලබල කරන්න එපා. වැදගත් විදියට කියලා ජීප් එකට ඉන්න. ටුටක් ඉන්න කොට කෝල් එක. එන්න මාතේ. මේ රටේ බොහෝ දේශපාලඥයෙකුටම
අත්විය යුතු ඉරණම මේ වේ. මේ රට වංචාවෙන් දූෂණයෙන් තොර සංවර්ධිත රටක් වනතුරු අපි බලා සිටිනවා.